අයිබෝන් යාළුවනේ ඉතින් ටෙක් රූට්ස් අපේ YouTube channel එකකින් අරගෙන එන HTML master class කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා අද මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද අපේ මැෂින් එකට VS Code එක install කරගන්න කියලා. වගේම තව අපි කෝඩ් කරගෙන යනකොට අපේ වැඩ කටයුතු පහසු කරගන්න VS Code එක ඇතුලේ තියෙන තවත් එක්ස්ටෙන්ෂන් කීපයක් ඉන්ස්ටෝල් කරගන්න විදිය වගේ දේවල් ටිකක් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. ඉතින් ඔයා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉන්න. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකට අදාළ ලින්ක් එක දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට මගේ YouTube channel එකට ගියත් මේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකේදී පළවෙනි වතාවට වෙබ් පේජ් එකක් හදන්න යනවා VS Code එක පාවිච්චි කරලා. ඉතින් මේක කලින් කරලා නැති කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න එපා. මම මේක ලේසියෙන්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඉතින් කොහොම හරි අද වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාලට පුළුවන් ඔයාගේ නම ගහලා ඔයාගේ විස්තර තියෙන වෙබ් පේජ් එකක් තනියෙන්ම ඩෙවලොප් කරගන්න. හරි ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එතකොට පුළුවන් මේ playlist එකේ මම ඉස්සරහට දාන වීඩියෝස් ඔයාගාවට notification එකක් මාර්ගෙන් ගෙන්න ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම මේ විදිහට VS Code එක ඕපන් කරගෙන ඉමු. right VS Code එක ඕපන් වුණාට පස්සේ මෙන්න මේක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි කෝඩ් කරනකොට අපේ වැඩේ ලේසි කරගන්න අපි ඔක්කොම ෆයිල්ස් ටික එක තැනකට දාලා එක ෆෝල්ඩර් එකකට දාලා හදාගමු. ඉතින් මම මුලින්ම කරන්නේ මම මේ ටික ක්ලෝස් කරගන්නවා. right මෙතන තියෙන ෆයිල් කියන එක ක්ලික් කරලා මෙන්න මේ විදියට ඕපන් ෆෝල්ඩර් කියන එක එකපාරක් ක්ලික් කරන්න. right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් ඔයාගේ this PC එක ඕපන් වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදියට ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මෙතන ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා. මෙතනට first page කියලා දෙනවා. ඊට පස්සේ මේ විදියට මේ ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා මෙතනින් select folder කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අහයි මේ ෆෝල්ඩර් එක trust ෆෝල්ඩර් එකක්ද කියලා ඉතින් මම මෙතන ටික් එක දාලා මේ විදියට yes I trust this daughter කියලා දෙනවා. right දැන් මෙතනට මේ ෆෝල්ඩර් එක ඕපන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපේ ඔක්කොම ෆයිල්ස් ටික ක්‍රියේට් කරන්නේ. ඉතින් මම මුලින්ම මෙන්න මෙතන පළවෙනියටම තියෙන new file කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනට මම index.html කියලා ටයිප් කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මෙතනදී මෙන්න මේ .html කියන කෑල්ල අනිවාර්යයෙන්ම ටයිප් කරගන්න. එතකොට තමයි අපේ මැෂින් එක එහෙම නැත්නම් අපේ ඩිවයිස් එක අඳුරගන්නේ අපි මේ ටයිප් කරගන්න යන්නේ වෙබ් පේජ් එකක් කියලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ .html කියන කෑල්ල මෙතනදී ටයිප් කරගන්න. ඉතින් සමහර කෙනා කල්පනා කරනවා ඇති ඇයි මෙතනට index.html කියලා දුන්නේ. සාමාන්‍යයෙන් අපි වෙබ් පේජ් එකක් හදනකොට ඒකේ හෝම් පේජ් එක index.html මෙතන කියන්නේ index කියලා තමයි නම් කරන්නේ. හරි ඉතින් අපි කෝඩ් කරන්න අදාළ ෆයිල් එක ක්‍රියේට් කරගෙන ඉවරයි. ඉතින් අපි දැන් කෝඩ් කරන්න පටන් ගමු. මේ HTML වල කෝඩ් කරන්න මූලික සැකිල්ලක් එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉතින් අපි ඒක කටපාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් VS Code එකේදී අපිට මේ ස්ට්‍රක්චර් එක ඔටෝම ගන්න පුළුවන්. ඉතින් VS Code එකේ තියෙන තවත් එක වාසියක් තමයි යන්නේ ඒක. ඔයා මුලින්ම shift එකත් එක්ක එකෝ බාන්න. එතකොට මෙන්න මේ විදියට විස්මයාර්ථ ලකුණ මට මතක් නෑ හරියටම විස්මයාර්ථ ලකුණ විදියට ටයිප් වෙනවා. ඊට පස්සේ එන්ටර් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට HTML එකේ බේසික් ස්ට්‍රක්චර් එක ඔටෝම ඔයාගේ නෝට්පෑඩ් එකට ඔයාගේ පෑඩ් වර්ක් ප්ලේස් එකට මේ විදියට එනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ තියෙන ටැක්ස් ටික අපි පොඩ්ඩක් අඳුරගෙන ඉමු මුලින්ම. මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට HTML tag එක ඕපන් කරලා තියෙනවා. HTML tag එක තමයි මේ page එකේ ආරම්භය.
ඊට පස්සේ මෙතන හෙඩ් ටැග් එක තියෙනවා. හෙඩ් ටැග් එක ඇතුලේ තමයි සාමාන්‍යයෙන් වෙබ් පේජ් එක මොලේ වගේ කොටස මේ හෙඩ් ටැග් එක. ඒක ඇතුලේ තමයි පිටතට පේන්නේ නැති ගොඩාක් settings දේවල් ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ හෙඩ් ටැග් එක මෙතනින් close කරලා තියෙනවා. ඊට පස්සේ ආයේ body කියන ටැග් එක ඕපන් කරලා තියෙනවා. ඉතින් body කියන ටැග් එක ඇතුලේ තමයි වෙබ්සයිට් එකක අපි දකින හැම වැඩ කෑල්ලක්ම කරන්නේ. ඉතින් image ඊට පස්සේ text වගේ අනිකුත් හැම දෙයක්ම මේ body කියන ටැග් එක ඇතුලේ තමයි අපි කරන්නේ. ඉතින් අපි මේ head tag එක ඇතුලේ තියෙන title එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. title එකෙන් තමයි title එක ඇතුලේ තියෙන එකෙන් තමයි අපි web page එකක home page එකේ උඩින් වැටෙන නම පෙන්වන්නේ. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදියට ඒක පෙන්නන්නම්. මම මේ විදියට මෙතන YouTube කියලා type කරගන්නම්. හරි ඊට පස්සේ මම ඉදිරි YouTube කියන එකට යන්නම්. ඊටකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන YouTube කියලා වැටිලා තියෙනවා. ඉතින් අනිත් වෙබ්සයිට්ස් වලට ගියාමත් මේ වෙබ්සයිට් එකට අදාළ නම මේ විදියට මෙතනින් වැටෙනවා. අන්න ඒක තමයි අපි මෙන්න මෙතන මේ title tag එක ඇතුලේ type කරන්නේ. ඉතින් මම මෙතනට මේ document කියන නම අයින් කරලා my first web page කියලා enter කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙන්න මේ බොඩි ටැග් එක ඇතුළට ගිහිල්ලා මේ විදියට h1 කියලා ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන් මොකක්ද මේ ටයිප් කරන්න කියලා. අපි මේකේ ප්‍රීවිව් එක බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ ටැග්ස් වලින් මොකක්ද කරන්නේ කියලා. ඉතින් මම මෙතන මේ විදියට h1 ටැග් එක ඕපන් කරා. ඉතින් එතකොට මොකලට බලා ගන්න පුළුවන් ඉන්නේ නැති මේ h1 ටැග් එකේ ක්ලෝස් ටැග් එකත් ඔටෝම මෙතන ඕපන් වුණා. මම ඒක ආයි ටයිප් කරලා මෙන්නන්නම්. ඔව් එන්ටර් කරපු ගමන් මේ එන්ටර් කරන්න ඕනේ නැහැ. අර h1 tag එක කියලා ටයිප් කරලා ස්ක්වයර් බ්‍රැකට් එක ගහපු ගමන් මේකේ ක්ලෝස් ටැග් එකත් ඔටෝම මෙතන ඕපන් වුණා. ඉතින් අන්න ඒ වගේ දේවලුත් මේ VS Code එක පාවිච්චි කරනකොට අපිට ලබා ගන්න පුළුවන්. අපේ වැඩ ලේසි කරගන්න පුළුවන් මේ VS Code එක හරහා. මම මේ විදියට h1 කියන එක ඇතුලේ ටයිප් කරගන්නවා මේ විදියට. right ඊට පස්සේ මම මේ විදියට මේක කොපි කරගන්නවා. ඊට පස්සේ මෙතනින් enter එකක් ගහලා ආයෙත් h2 කියලා ටැග් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතනට මම hello world කියන එක පේස්ට් කරගන්නවා. මම මේ විදිහට h6ට යනකම්ම ටයිප් කරගන්නවා. හරි ඉතින් මම h1 ටැග් එකේ ඉඳන් h6 කියන ටැග් එකට යනකම්ම ටයිප් කරගත්තා. ඉතින් මම ආයෙත් මේ විදිහට එන්ටර් එකක් ගහලා මේ වගේ p කියන ටැග් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට වෙබ් පේජ් එකේ පැරග්‍රාෆ් එකක් වගේ ටයිප් කරනවා නම් මේ විදිහට p ටැග් එක ඇතුලේ ටයිප් කරගන්න පුළුවන්. මේ විදිහට මෙතනට this is my first web page කියලා දෙනවා. ඉතින් අපිට දැන් මේකේ ප්‍රීවිව් එක බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මම VS Code එක ඉන්ස්ටෝල් කරගන්නකොට live server කියලා extension එකක් ගැන කිව්වා. ඉතින් ඒක වැඩ කරන්නේ කොහොමද කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම්. මුලින්ම ඔයාගේ කෝඩ් එකේ කෝඩ් එක ටයිප් කරපු තැන මෙන්න මේ විදිහට right click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට ගියාම තියෙනවා open with live server කියලා. ඒක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා ගාව තියෙන වෙබ් බ්‍රවුසර් එකකින් මෙන්න මේ විදිහට මේ page එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඒක close කරගන්න. හරි ඊට පස්සේ
මෙතන අපි ටයිප් කරපු ටික මෙන්න මේ විදිහට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් කිසිම ලස්සනක් නැහැ මේ page එකේ. page එක ලස්සන කරගන්න ඉතින් මම playlist එකේ ඉස්සරහා videos වලදී කියලා දෙන්නම්. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් H1 කියන tag එකේ ඉඳන් H6 කියන tag එකට වෙනකන් තියෙන වෙනස මොකක්ද කියලා. H1 tag එක තමයි අපි ලොකු මාතෘකාවක් වගේ type කරනවා නම් පාවිච්චි කරන්නේ. H1 එකේ ඉඳන් H6 එක එනකන් ප්‍රමාණය අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් paragraph tag එකේ නම් p tag එකේ නම් normally මේ විදිහටම type කරලා තියෙන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම කියවනේ live server කියන extension එක දැම්මට පස්සේ අපිට මේකේ අපි වෙනස් කරන දේවල් අපිට refresh කර web page එක refresh කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔටෝම refresh වෙලා ඒක පෙන්වනවා කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක පෙන්වන්නම්. මම මෙතන මේ title කියන එක පොඩි වෙනසක් කරලා පෙන්වන්නම් ඔයගොල්ලන්ට. මේක මේ විදිහට my web page කියලා දාගන්නම්. මම මේක දැන් save කරනවා. එතකොටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන auto refresh වෙලා ඒ නම පෙන්වනවා. මම මේකත් ටක් විදිහට වෙනස් කරලා පෙන්වන්නම්. hello කියලා නම් type කරා save කරා. save කරපුවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් auto මෙතන refresh වෙලා ඒක පෙන්වනවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම තව extension එකක් install කරගන්න කිව්වා Prettier කියලා. මම දැන් ඒක වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්නම්. වා සරලම විදියට හිතන්න මෙන්න මෙහෙම ඔයාලට يعني කිසිම පිළිවෙලක් නැතුව ටැක්ටික කෝඩ් එක තනින් තන කොහොම එන්ටර් කරගත්තා කියලා මම මේ විදියට ඒක පොඩ්ඩක් වෙනස් කරගෙන නම් right. ඉතින් මෙන්න මේ විදියට කෝඩ් එක තියෙනකොට කෝඩ් එක දකින්න කෙනාට ඒක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙනවා වගේ වෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට පුළුවන් මේ විදියට සම්පූර්ණ control එකත් එක්ක ඒ press කරලා සම්පූර්ණ කෝඩ් එකම select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට කෝඩ් එකට right click කරලා මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් format selection කියලා තියෙනවා. අන්න එක එකපාරක් click කරන්න. හරි. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් අර කලින් තිබ්බ විදිහටම ගාන්ට පිළිවෙලට ලස්සනට අපිට බලන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කෝඩ් එක හරි ගැස්සුණා. ඉතින් ඔයා හිතනට වඩා මේ HTML වල බේසික් දේවල් ටික ගොඩක්ම ලේසි. කොහොමද අපි අද වීඩියෝ එකකින් ඉගෙන ගත්තා කොහොමද ෆයිල් එකක් ක්‍රියේට් කරන්නේ VS Code එක ඇතුලේ. ඊට පස්සේ කොහොමද headings ඊට පස්සේ paragraph වගේ දේවල් type කරන්න කියලා. ඉතින් අපි තාම type කරගත්තට මේ web page එකේ කිසිම ලස්සනක් නැහැ. මුකුත්ම පාට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. web page එක ලස්සන කරගන්නේ කොහොමද කියලා මම playlist එකේ ඉස්සරහදී අරන් එන videos වලදී කියලා දෙන්නම්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අකුරු bold කරන්නේ සහ ඊට පස්සේ italic කරන්නේ. ඒ වගේම list හදන්න ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් මම කියලා දෙනවා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට share කරන්න වගේම මේ වීඩියෝ එකට like කරන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ කොටසින් හම්බ වෙමු.